හායි මගේ රත්තරන් යාළුවනේ අද අපේ බ්ලොග් එක වෙන්නේ මහ කැලේ පළු කඩන්න යන එකයි. ඉවර වෙනකම් බලන්න. අපේ ගමන අපි පටන් ගත්තා පළු කඩන්න යන්න. අපේ යාළුවෝ ඉන්නවා අපේ යාළුවෝ 10ක් විතර ඉන්නේ සෙට්ලා පළු කඩන්න යන්න කතා වුණා. අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ. ලස්සන ගමක් මැදින් කුඹුරු අයක් මැදින් යන මේ ගමන තාමත්ම ලස්සනයි. අපි දැන් ඉන්නේ සාලිපුර ප්‍රදේශයේ පව කරන මේ ලස්සන ඇලේ නාගෙන තිබුණා නම් කොහමද? ඒ වගේම අනිත් කට්ටිය නම් ඉස්සර වෙලා ගිහිල්ලා තියෙන්නේ. තාම පස්සෙන් ඒ ගමන යන ගමන් අපේ යාළුවෝ මෙතන නවත්තලා ඒ කට්ටිය අවශ්‍ය කියන අම්ලවලු ටිකක් ගත්තා. ඒ අරගෙන අපි ගමන නැවතත් ආරම්භ කරා. දැන් අපි මේ ඉන්නේ රුංගම්වැල ජලාශයෙන් එන අලක් පහු කරමින් යන ගමන් දැන් අපි කොඩිගහව කියන ප්‍රදේශයට ඇතුල් වෙමින් පවතින්නේ. අපි ඇතුල් වුණා. මේ ඉන්නේ අපේ රත්තරන් යාළුවෝ ටික. අනිත් කට්ටිය අපි තව යෝලුවක් අඩුයි. ඔන්න සෙට් එකන පෙළට කුඹි ටික වගේ යන ලස්සන කොහමද මේ අපි ඉන්නේ දැන් කොඩිගහව කියන අනිද්දන් බහින පැත්තක් නේ. ලස්සන view එකක්. ඔයාලට කියන්න බැරි වුණානේ මේ අපේ පළවෙනි vlog වීඩියෝ එක අපිට ගොඩක් සපෝට් එකක් දෙන්න වගේ යාළුවනේ. ලස්සන ගමනක්. දැන් අපි ඉන්නේ ඒ පාරෙම තමයි. පාර පව කරගෙන යන ගමන් ඉන්නේ. අන්න අපි දැන් මෙතන ඉන්නේ පැත්තට දානවා. රම්මු විතන්නේ පාරට යන්න මෙතන. පාර මාරුණා. අර තිබුණේ පවුනේ කතරගම මෙන් රෝඩ් එක. ඒ පව කරගෙන ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මෙතනින් කිලෝමීටර් 3ක් 4ක් විතර ගියන් පස්සේ තමයි කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. යාන්තම් අපි කිලෝමීටර් ගානක් ඇවිත් අපි කැලේට ඇතුල් වෙන පොට් එකට ආවා. අපිට දැන් මේ ඉන්නේ අපි සියඹල ගස්වැව කියන ගමගාව ඉන්නේ. කොහොමද මේ ලස්සන දැන් නම් වතුර අඩු වෙලා තියෙන්නේ. අලෙහිටන් එනවා මේ වැලට වතුර බොන්න. අපි රජමන් සෙට් වුණා. අපි දැන් සාමාන්‍ය වෙලාවට 3:00 විතර වෙලා ඇති මම හිතන්නේ. මේ ටයිම් එක සාමාන්‍ය හවස 6 විතර වෙනකොට අලි වහිනවනේ වැලට. කොහොමද ලස්සන වැලේ වතුර පිරෙනවා. ගොඩක්ම අලි එහෙමත් ඉන්න වැලක් මේක. මෙතනින් ඉස්සරහා ගම කඳු පන්තියත් එක්ක ලස්සනට පේනවා. දැන් කඳුකින් ඉඳලා පව් කරන් තමයි අපිට යන්න තියෙන්නේ. කැලේ ඇතුළට කොහොමද කඳු පන්තියේ ලස්සන කුඹුරු යායක් නැදී. මෙතනින් අවසන් වෙන කුඹුරු කට්ටෙම මේක පව කරගෙන මෙතනින් පල්ලෙහාට ගිහුවම අපේ කැලේට ඇතුල් වෙන්න තියෙනවා. අපි කැලේ ඇතුළට යමු. ඔන්න කැලේ ඇතුළට ඇතුල් වුණා. අපි යනවා මේ කට්ටියත් එක්ක. කට්ටියෙන් ටිකක් නම් ගිහිල්ලා තියෙන අපි පස්සෙන් සාමාන්‍යයෙන් පස්සෙන් ඉන්නේ ටික. ගන්න ඕනේ ඉතින් ඉන්න ඕනේ රතගායේ තියෙන කට්ටිය යනවා අරගෙන. අපි නම් එහෙම කලබලයක් නැහැ නේ මේ. අපි ඉන්නට යමුනේ. අපි මේ යන පාරවල් වල අලිබෙටි හැමදේම සත්තු ඉන්න පාරක් මේක. මොන ප්‍රශ්නයක්වත් ඉතින් පළු කන්න ඕනේ නේ. අපි යමුනේ ඉතින් පළු කන්නත් බෑනේ. ඒක නිසා අපි යනවා. පාරවල් වල ටිකක් ගොඩක් අවුල් මේක ගන්න බයික් වලින් නේ ට්‍රේල් බයික් වලින් යන්න ඕන පාරක්. අපේ කට්ටිය ඉතින් ට්‍රේල් බයික් ඕනේ නෑනේ. ඒක යාවේ මේක. කට්ටිය අමතක කරෙත් නෑ ෆොටෝ එකක් ගහන්න. අපේ ලොකු අයියා තමයි ෆොටෝ එක ගහන්නේ. අපේ ගමන ආරම්භ කරා. ඉතින් තව ඉතින් යනවා මෙතනින් තවත් කැලේ ඇතුළට යනවා. තව කොහොමද තව දවස් තියෙන කමරවල කියන්නේ ප්‍රදේශයේ තමයි පළු තියෙනවා කියලා අපට ආරංචි ආවේ. කොහොමද ලස්සන කැලේමදී යනකොට ආත්මලක වැඩි නලියකට ආවේ නෑනේ. ආවනම් තමයි අපේ කට්ටිය දුවනට බලන්න ඕනේ. ඉස්සරහින් යනවා අපේ දිවිසර විතානගේ. ඊට පස්සේ අපේ කැමරාමන් යනවා. मैं वारे पोटा स्टार्ट गई लेवा ओए मैं स्टार्ट की ले बरया මෙහෙත් බලමු ඔය ටිකේ දැන් අඩුයිනේ ඔය ටිකේ අඩුයිනේ තව ඇතුළට යන්න හරි යන්න ඔව්
ඉස්සරහ යන්නත් ඇයි පහරවල් තියෙනවා බං. කොහොමද ඉතින් අපේ මයිය මහත්තයා කියන දේ කවුරුත් අහන්නේ නැති ඉඳලා තනියම යන්න පටන් ගත්තා. පාර හොයාගෙන ඉස්සරහ පළු තිබුණේ නැහැ කවුරුන් අපිට කියන. ඉතින් කැමරාමන් එක්කනේ ගියා මේත් එක්කම ආයෙත් නැවතත් හරවගෙන අපි ඉන්න පැත්තටම එන්න උනා. මොකද එතනින් තනියම යන්න කියලා අපි දන්නවනේ. අපි එතනින් හරවගෙන ආයෙ අපි එතනින් මේ යන හරි පාර මේක. පොඩ්ඩක් අමාරු නා ගොඩක් යන්න. කොහොම හරි ඉතින් අපි අමාරුවෙන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනේ. අපි ඒක නිසා යනවා. බේසින් පළු ගන්න බෑ හැමෝටම. අරු කියන්නේ දුර්ලභයි. යාන්තමේ අපි කොහොම හරි අමරේව ගාවට ආවා. ලස්සන view එකක් තියෙන මේ තමරේව කියන්නේ මේකට තමයි. අපි කට්ටිය ආවේ ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් එතන නැවතුවා කට්ටියෙන් බයික් නියමන පොඩ්ඩක් වාචාර ටිකක් දොඩවලා. එතන දකුණු පැත්තේ තිබුණ පොඩි පළු ගහක්. ඒකේ පළු තිබුණා. කට්ටිය කන්න යන්න තමයි ප්ලෑන් කරේ. කට්ටිය ඉතින් මහන්සියක් අතරගෙන අලු ගන්න තමයි සෝදානම් වෙන්නේ. ලස්සන කොල්ලෝ ටික මල් කොල්ලෝ ටික ලස්සන මෙන්න මේ පළු ගහේ තමයි පළු තිබුණේ කට්ටියට කන්න. ඒකෙන් අපේ කට්ටිය පළු කෑවා. එතන ගහෙත් පළු ටික කාලා කට්ටියගේ සුන්දරත්වය බලන්න නැවතත් එතනින් වම් පැත්තට වෙන්න පාරක් තියෙනවා එන්නේ දිගේ. ඒ පාර දිගේ අපි ගියා. එතන ඇතුළේ තව පළු තියෙනවා කියලා අපිට තොරතුරක් ලැබුණ නිසා කට්ටිය එතනින් ගියා. මේ මීහරක් මුන්නේ ඉතින් මිනිස්සු දැකලාම හීලයි. කිසි කරදරයක් නැහැ. මීකිරි කන්නේ මුංගෙන් තමයි. ලස්සන තනවිල්ලක් අපිට එතන හිටපු අයිය කෙනෙක් කිව්වා මේ මාළුවල්ලා හිටපු කෙනෙක් කිව්වා මෙතන අලියන් බහිනම මල්ලි රෑගෙන ඉන්න බාලා අල්ලඩායන වේලාසන ඉන්න හරගා කරන ටයිම් නියනට වගේ අලිත් බහිනවා ඒ අපේ රස්තර යාළුවනේ මෙතනින් තා පොඩ්ඩ දුරක් වගේ තමයි බයික් වලින් යන්න පුළුවන් කියලා තේරුනේ. කට්ටිය හිමීට පයින් බස් කට්ටියක් ගාලා බයික් ටික අස්සකට දාලා එතනත් ප්ලෑන් එක ගැහුවා අපේ කට්ටිය. හොඳ පට්ටිය පයින් යන්න පටන් ගන්නවා. සෙට් එකක් ඉතින් චෝටි පළු ගස් වල පළු ගෙඩිය ටික කෑවා. අපිත් ඉතින් කෑවනේ නේ පළුනේ. සාමාන්‍ය ඉතින් දුර පැත්තේ ඉන්න කට්ටිය පළු සමහර කට්ටිය පළු කියන්නේ මාත් දන්නෙත් නෑ. වලස් වෙන පළු කිව්වොත් ඕනම දෙයක් බලස්සුන්ට. එතනින් අතුරට ගිහින් වාහන ටික නවත්තලා අපේ කට්ටිය ප්ලෑන් කරා කොහොමද වෙන්නේ කියලා. මෙතන ඉතින් අරගෙන ආපු මුද්‍රව්‍යත් තරන්නේ කට්ටිය කාලා බීලා. මෙතන වටමේ සාකච්ඡාවක් දාලා කට්ටිය ඉතින් මෙතනින් පයින් ගමන යන්න ආරම්භ කරා. ඉතින් හිමිට යන්න වෙනව නේද? ඉතින් ගෙනාව වතුරත් සාමාන්‍ය බොස්තනය ගෙනාව ඒකත් ඉවර වුණා මෙතනට එනකොටම වගේ. එතන පොඩි පරුගස් තියෙනවත් එක දෙක කඩ කකා හිමීට කැලේ ඇතුලේ පයින් යන පටන් ගන්න දෙන්නේ. ලස්සනයි සුන්දරයි කියලා වැඩක් නෑ ඉතින්. පොඩි ඒවා බලනවා ඉතින් බකට ගන්න ඇවිල්ලා. ලොකු මිෂන් එකක් කම්ප්ලීට් කරන්න ඕනේ ඇවිල්ලා. මේ කටේ නම් කියන්නත් මේ ඉස්සරහින් යන්නේ අපි ඩොන්ටි පුතා ඊට පස්සේ අපේ සංජීව අයියා දිලිසර් ප්‍රමාද ඊට පස්සේ යනවා අපේ සංජු පුතා එලා අයියා මයිය පුතා බෝධි සුමුදු අයියා මල්ලි ඩබල මේ යන අසේනුයි විනෝතු යන්නේ. අපි ඉතින් සෙට් එකේ ඉතින් හිමීට කයියක් දාගෙන යනවා. මෙතනින් අතුරට ගියාම තමයි අපේ පළු පොට් එක තියෙන්නේ. පළු ගහ. එතන තමයි තියෙන්නේ. ඔන්න පොට් එකට ආවා. අපි ඉතින් එනකොටත් අපේ දෙන්න තුන් දෙනෙක් වඳුරු ටික ගස් නැගලා අපි ඉතින් තාම පයින් යනවා පේනවනේ. පළු කිව්වොත් අපේ කට්ටියට ඕන දෙයක්. අන්න එකෙක් ගහ මැද බඩ ගාලා මයියා ඉන්නේ.
උඩම ඉන්නවා පේනවා සංජීව අයියයි දිලිසර පුතයි. ලස්සන කර්මා පළු ගහ සයිස් එක පේනවනේ අඩි 50ක් 60කටත් වැඩි උස ගහක් ඉතින්. කොහමද අපිට කලින් කට්ටියක් ඇවිල්ලා මේ පළු ගහට කොට හේතු කර නගින්න හැමදේම කරලා තිබුණේ. ඉතින් අපේ කට්ටිය නැත්තම් නගී පළු ගස් වල ඔච්චර ලොකු. එනකොටත් උන්නම් පළු කනවා එතන. පළු ගහේ පළු ඉදිච්ච තරම කියනවනම් ගෙන්න අපි බින්දර බිමට දානකොට පළු වැටෙනවා. ඒ තරම් පළු ඉදිලා. මොකද කවුරුත් නැත්නම් අපේ කට්ටිය ඇහෙන කනවා. පේනවනේ පළුව තුල පළු තියෙන තරම්. දැකමති කට්ටිය බලාගන්න පළු මේ තමයි පළු කියන්නේ. අය සුපිරි. අපි අර මගදිකාව පොඩි පොඩි ගස් වල වගේ මේ ගහේ පැණිම පැරලා සාමාන්‍ය. ගෙඩි 20ක් 30ක් විතර කනකොට පොඩි ගෙඩි මත් වෙනවා. මම නම් ඉතින් තියෙන පේනවනේ කන කෑම අපේ කට්ටිය ඉතින් සුපිරි බඩු ඉන්නවා. සාමාන්‍ය පළු එක්ස්ප්ලেইন කරත් යන පළු මයි මැද මාසේ ඉඳලා අගෝස්තු අවසන් වෙනකම් පළු සීසන් එක තියෙනවා. සාමාන්‍යයෙන් පළු හදනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ උතුරු පළාත නැගෙනහිර පළාත දකුණු පළාත වගේ වේලි කලාපවල තමයි පළු හොඳටම හැදෙන්නේ. පළු අපේ කට්ටිය පේන පළු කාලා කට්ටියක් කඩාගෙන තියෙන කට්ටිය. තව වෙලාවෙන් පළු කඩාගෙන ඉන්නේ කට්ටිය කියන්නේ මත්තලා ඉන්න පේන හින්දා මාල්කෝල්ල. දැන් කට්ටිය බින්දර අත පොඩ්ඩක් දාන කට්ටිය වෙනවනේ ඇවිල්ලා කලින් විනාශය කරලා ඉල්ල තියෙන්නේ. අවුලක් නැහැ ඉතින්. පාළුවේ. කොහොමද ගස්නක කට්ටියත් එක්කන දෙන්න බහින්න පටන් ගත්තා. මොකද පළු ඇහිඳ ගන්න ඕන කන්න ඕන නිසා. කොහොමද අපේ කට්ටිය බාග වලට පුරවගෙන තියෙන්නේ. ස්වාමීනි අපේ අය සාමාන්‍යයෙන් කොළඹ පැතිවල එන පොඩ පොඩ දුර පැත්තවල ඉන්න කට්ටිය ඉතින් පළු කන්න හරි අමාරුයි. මානසික ස්ට්‍රෙස් එක නැති කරගන්න සාමාන්‍යයෙන් ජොබ් වල ඉරලා ඉන්න කට මේ වගේ ඉතින් ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. ඒක සුපිරි. පළු ඉතින් අපේ කට්ටිය බාග කඩාගෙන තියෙන්නේ. කොහොමවත් කට්ටිය පළු කඩාගෙන ඉවර වෙලා දැන් පේන බකට් බාග අස්සෙන් පුතෙන් පුරවගෙන ඉන්නේ. ගස් නැබු කට්ටියක් දින් බෑලා ඒ කට්ටිය යන කට්ටිය කඩලා කඩාගෙන කන්න ඕන නිසා පේනනේ කට්ටිය දැන් කඩලා ඉවරයි. රෙස්ට් කරන්න තියෙන්නේ තියෙන්නේ. වෙතලාම දැන් කොහමද හරක්කට හත් දෙන වුණ හරක් අයිතිකාරයන් හරක් ගාල් කරනවා. ඉතින් අපේ කට්ටිය තීරණය කරලා හරක් ගාල් කරලා ඉවර වෙනවනේ මෙතනින් පිටත් වෙන්න ඕන කියලා. ඒක නිසා කට්ටිය දඩ විඩි ගස් වලින් බහින්න මීට පටන් ගත්ත කට්ටිය පළු වලට එකතු ඉවරයි. දැන් මේ දිලිසර පුතාට ගහින් බෑ ගන්න බැරි සීන් එකක් තමයි පේන්නේ. පොඩ්ඩක් ඒතන අමාරුයි. ඉතින් රූස ගහක්නේ. අපේ ඉතින් කට්ටියක් දඩ විඩි ගන්න එක ගත්තා කන්න ඕන නිසා අපි යන්කිව්වට ගහිරු සංජීව ගේම නැවැත්තු නැහැ. තවත් පොඩි පොඩි තී කඩලා බිමට දැම්මා. අපේ කට්ටිය ඉතින් පේනවනේ කෙලින්ම කෝඹි වගේ ආසීනියට අඹල ඒ වගේ තඩ බිඩි ගාලා හදන්න පටන් ගත්තා. ඔන්න දිලිසෙ කොහොමද ගොඩක් try කරලා මීට පැහැ ගන්නවා. මේක නෑ ඉතින් පේනවනේ දිනවයි තාම බහින හත්තක් කරා. බහිමුනේ පරිස්සමෙන්නේ දිලියා. කොහොමද පළු ගහේ හිටිය එක ජොකියයි අනිත් ජොකියන හිමීට පොළොවට සම්ප්‍රාප්ත වුණා. අනිත් ජොකියත් බහිනයන් තමයි ජොකයනේ කට්ටිය අතන ලෑස්තිලා ඉන්නේ. ටික දෙනෙක් උඩින්න කට්ටියට කෑ ගහන පටන් ගත්තා අපි යමු කියලා. පළු කඩා ගත්තනේ තියෙන්නේ. ඉතින් කට්ටිය යන්න සෝදානම් වෙමින් තිබුණේ. ඒ තුන් හතර දෙනෙක් කඩවලුත් කරන වටන් කරනවා මේට ඉතින්. පේනවනේ කට්ටිය ගේම ගහගෙන බකට් පුරවගෙන අයිනට වෙලා ඉන්නවා. ඉතින් මේ කඩපු කට්ටිය බහිනන් ඉන්නේ ඉතින්. මේ හැමදේම ආදරේටනේ පැටියෝ. ඔන්න කොහමයි සංජීවය තිමීට ගහින් බිමට බහින්නවා. ඒ රංගාන නැහැ යට පැදිගේ උසයිනේ. කියන්න බැරුණා මේ වගේම තව ඉන්න නියුන් එක්ක මේ නියුන් ඩබර් එක්කෙනෙක් අනිත් එක්කෙනා ආවේ නැහැ. හරි අවසානයක් බිමට බෑගත්තා. කොහොම හරි ඉතින් අපේ මිෂන් එක කම්ප්ලීට්. කොහොම හරි පළු කඩ ඉවරයි. දැන් කට්ටිය අපි යන්න තමයි යන්න හදන්නේ. වීඩියෝ බලපු යාළුවෝ ඔක්කොටම බොම්ම ස්ටේජ් එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අපිට සබ් එකක් දෙන්න. ආදරේ.